පින්වතුනි, දිනුවෙන්ට හිතන කාටත් ඉතාලිය හොඳ රටක්. ඒත් අපේකම අමතක කරලා ඒ සංස්කෘතිය කරගහ ගන්න යාමයි වරද. ඇතම් අඹුසමියන් දෙන්නට දෙන්න දැනුවත්වම අපචාරී යෙදෙන අවස්ථාවල් ඉතාලියෙන් අපට ඇහෙනවා. අපේ හැදියාව සભ્યත්වයේ වෙනසෙන අතර ලංකාවේ ඉඳලා ඉතාලියේ හැදෙන වැඩෙන අපේ දූ පුතුන්ට අපේ සංස්කෘතිය තියා අපේ ඉතිහාසයේ අපේ ජාතික වීරියෝවත් ඔවුන් දන්නේ නැහැ, හඳුනන්නේ නැහැ. අනුරපුරයද පොළොන්නරුවද මහා බෝධිය නොමැත දන්නේ, සීගිරිය මින්නේරි වැව ගැන මව්පියොත් නැහැ කියා දෙන්නේ. දන්ත ධාතුව සිරිපාදය පිළිබඳව නැහැ හැඳින ගන්නේ, අහෝ පරබස රසබසක් කොට කොහෙද අපේ දූ දරුවෝ යන්නේ. දියුණු වෙන්නට හොඳ රටක් වේ ඉතාලිය, යහපත් රටක් වේ. බලාතුන් කල් ගියොත් පින්වෙත ඔබට උරුමව ඇති හෙටක් වේ. වෙහෙස වීලා මුදල් උපයන අපේ අය හට රන් තොටක් වේ. රටද ජාතිය කළොත් අමතක ඒ ඉතාලිය මරු කටක් වේ. රටක් තිබුණා රටක් තියෙනවා, එයයි මහරාවනාගේ රට. රටක් තිබුණා රටක් තියෙනවා, එයයි දුටු ගැමුණුලාගේ රට. රටක් තියෙනවා රටක් තිබුණා, එයයි පැරකුම්බාගේ මේ රට. ලෝකයේ කොයි රටක හිටියත් මෙයයි අප දවසක මියෙන රට. ගැහැණු පිරිමින් මෙහෙන් යන විට කරති හුවමාරුවද දෙන්නා, එහෙත් අඩදබරයක් නොමැතිව ආදරෙන් ගේ තුලම උන්නා. අපට තිබු මහ සංස්කෘතියත් ඉතාලියේදී පිටට පැන්නා. අපේ බොහෝ අය එසේ ගිය විට සිටිති කම් සැප කිහිලි ගන්නා. කුල කතක් ලෙස දියරෙත්ද ඇඳ නාපු සිංහල අම්මා මෙහිදී, දිය තටාකයේ බිකිනි ඇඳගෙන දියණියන් සහ නාති එහිදී. නාන විටදී හොරෙන් හිමිහිට තවත් කෙනෙකුට අමුතු බාදී,
එහි භාෂාවෙන්ම අහනවා ඉතින් අපි හමු වෙමුද කොහෙදී පින්වතුනි බොහෝ අය මව්බිම භාෂාවාදී සෑම දෙයක්ම අමතක කරලා නිවාඩුවට ලංකාවට ආවහම කතා කරන්නේත් ඒ අය ඉතාලි භාෂාවෙන් සිංහල රටේ ඉපදුණු අය නොරට ගිහින් ඉපදුණු රට දිහා බලනවා අමුතු ඇහින් ආගන්තුකයෝ වාගේ හැම කතා බහින් ඇති වෙයි වේදනාවක් හදවතට සිහින් කොස්දෙල් පොලොස් කෑ අපගේ මිනිස්සු විනය දහම තුල කුල ගතිය විසු නන්නා දුනන රටකදී වග වලස්සු මෙය විහිළුවකි මිනිසත්කම හිනැසු සැමියා ඇදෙයි හවසට පෙම් වතිය කරා බිරිඳට පෙම්වතෙකි දෙයි ආදරය පෙරා දෙන්නට දෙන්න දන්නවමි රහස නුරා මෙය සෙල්ලමක් වෙයි ඒ රට සිටින තුරා මුදල් හොයන්නට පිට රටකට යනවා මුදල් හොයනවා ගිනුමත් තර වෙනවා අවුරුදු 3ක් ගිය පසු ආපසු එනවා කොස් ඇට කාපු අය හැම්බේකන් කනවා පින්වතුනි ශ්‍රව්‍ය දෘශ්‍ය සහ මුද්‍රණ මාධ්‍ය තුලින් අහන දකින ආකාරයට වැඩි වියපත් දූ දරුවෝ ලංකාවේ තියලා දෙමාපියන් පිටරට ගිය පවුල්වල ඒ දරුවෝ හිතුවක්කාර ලෙස ජීවිතය ගත කරමින් අසම්මත ප්‍රේම සම්බන්ධතාවල පැටලෙමින් කාලය ගත කරනවා මව්පියන් ලක්ෂපතියන් වෙන විට දූ දරුවෝ මෙහි මහමඟ දරුවෝ මෙහි දමලා යති නෑයන් හට බාර දෙති මව්පිය ආදරය නැති උන් තහනම් ගෙඩිය කති ආදරයක් නැති දරුවෝ කොහොමද වෙන්නේ විරුවෝ අනාගතය හිමිකරුවෝ හිත ඇතුලෙන් මඟ මරුවෝ හැම්බේකන් චීස් එවති නෑයෝ දරුවන්ට කවති ආදරයද බලෙන් පොවති අමුතුම ලෝකයක් මවති ඉතාලි බස කතා කරති සිංහලකම ඉවත දමති ලංකාවට ආපසු වෙති හිතින් ඉතාලියේ වෙසති
මේ යන මඟ ඉමක් නැතේ එනමුත් මිල මුදල් නැතේ සිංහලකම නැතොත් හිතේ අපට පුතේ මඟක් නැතේ